වදාළේ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. ශෝකයට පත් අපේ දියණියගේ පියාණන් සහ ආදරණීය මෞතුමිය ඇතුළු සියලුම ඥාතීන්ගේ අවසරයි. සියලුම සමිති සමාගම් වල සිටින නිලධාරී මහත්තුරුන්ගේ සහ මහත්මියන්ගේ අවසරයි. සියලුම ගම්වාසීන්ගේ අවසරයි. ඇත්තෙන්ම අද පුරා වසර 7ක් ආයු වැළඳලා අප අතරින් හියවුණු අපේ මිතුල්‍යා දුව අද අපෙන් වෙන් වෙලා දැන් ගිහින් අවසానයි. අපි මරණය එක එක ක්‍රමවේද වලට අපි දැකලා තියෙනවා. අපි මරණය දැකලා තිනවා. ආයු වැළඳලා මරණයට පත් වෙන අපි දැකලා තිනවා. ඒ වගේම අඩු කාලෙන්න ආයු වැළඳලා අපි දැකලා තියෙනවා. ඒ ඔබ ශ්‍රී පුරවැසියන් වශයෙන් ඔබලාගේ මරණය දැකලා තිනවා. තවත් එක එක ක්‍රම වලට ඔබලා මරණය දැකලා තිනවා. එහෙම නැත්නම් වේදුරු අනතුරුකට ලක් වෙලා මරලා තිනවා. මෙන්න මේ එක එක ක්‍රම වලට ඔබලා මරණය කියන එක දැකලා තියෙනවා. හැබැයි අපි රණවිරුවන් වශයෙන් අපි ඊටත් එහා ගියපු විදියට මරණය අපි දැකලා තියෙනවා. ඒ අපි දැකපු එක ක්‍රමයක් තමයි මේ හොඳට මිනිස්සෙක් වශයෙන් ඉඳලා මේ අපේ මේ ශරීරයේ එක එක කොටස් නිමේෂකින් කොටස් වලට වෙන් වෙලා මියන අපි දැකලා තියෙනවා. ඒ වගේම මේ හොඳට ඉන්න මිනිස්සෙක් දුමාරයක් වෙලා එක මොහොතකින් දුමාරයක් වෙලා මියන අපි දැකලා තියෙනවා. ඉතින් එවැනි ආකාරයේ අපි මරණය රණවිරුවන් වශයෙන් දැකලා තියෙනවා. මම මේ උත්සාහ කරේ මගේ ආදරණීය රණවිරුවාණන් වන මේ මිතුල්‍යා දුවගේ පියාණන්ද එවැනි යුදමය අත්දැකීම් දැකපු සහ එවැනි අත්දැකීම් තියෙන රණවිරුවෙක් තමයි අපේ මේ මිතුල්‍යා දුවගේ ආදරණීය පියාණන්. ඉතින් අප මේ මිතුල්‍යා දුව මරණයට පත් වන අවස්ථාවේ පෙර මා දැකලා තියෙනවා මේ ආදරණීය පියාණන් සහ මේ ආදරණීය දුවගේ මෑණියන්. මේ ආදරණීය දුව මරුතුල්ලෙන් බේරා ගැනීම සඳහා නොඑක් දේවල් කරා. ඒ පළවෙනි දෙයක් තමයි මහරගම පිළිකාරෝලේ ප්‍රතිකාර කරා. ඒ එතනින් විතරක් මේ පියාණන් නැවතුනේ නැහැ. මේ දුව බේරා ගන්න අධ්‍යාත්මික වශයෙන් සෑහෙන දේවල් කරා. අපි යම් කෙනෙක් කිව්වා නම් මෙන්න මේ රෝගයට මෙන්න මෙතන මෙන්න මේ අහවල් කෙනාගෙන මේ රෝගේ මේ දුව බේරා ගන්න යම් ක්‍රමවේදයක් තියෙනවා කියලා මෙතුමාට ආරංචිම විතර නැත්නම් කවුරු හරි පැවසුවොත් මෙතුමා එතෙන්වත් ගියා මේ දුව බේරා ගන්න. සෑම කවුද ඉන්න වෙද මහත්තයෙක් දන්න සෑම තැන්වලටම මෙතුමා මේ දුව බේරා ගන්න පුළුවන් වෙයි කියලා හැම තරටම උත්සාහ කරා. මනා වීරයක් දරුව මේ දෝණිව මරුතුල්ලෙන් බේරා ගන්න. ඉතින් අපි මේ දේවල් දැක්කා. ඒත් අවාසනාවකට මේ අපේ චූටි දෝණිය ඒ සියලු මොන දේ කරත් බේර ගන්න අපිට බැරුණා. මේ දෝණි මීට දින කීපයකට ප්‍රථම අනුරාධපුර සෙක්ෂන් රෝහල්ගතව සිටියා. රෝහල්ගතව සිටින අවස්ථාවේ අප 4 වන රෙජිමෙන්තුව ශ්‍රී ලංකා සංඥා බලකායේ අනුදෙන්දාතුමා ප්‍රමුඛ සියලු දෙනා ගියා මේ දෝණිය බලන්න. බලන්න යන අවස්ථාවේ මේ දෝණි සෑහෙන අපහසුතාවයෙන් තමයි හිටියේ. ඉතින් ඒ අවස්ථාවේ අපි 4 වන සංඥා රෙජිමෙන්තුවේ අනුදෙන්දාතුමා ප්‍රමුඛ සියලුම නිලයින් එක්ව රුවන්වැලි මහා සෑ රදුන් ඉදිරියේ බෝධි පූජාමය පින්කමක් කරලා මේ දුවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා පතමින් අපි බෝධි පූජා මේ පින්කමක්ද ඉෂ්ට සිද්ධ කරා. අපි දාමදාමේ සියලු සමාජිකින් ගිහින් ඒ දේ යම් අපිට එතනත් අපිට මේ දුවගේ මරුතුල්ලෙන් බේරා ගන්න අපිට බැරි වුණා. මොකද අපි අහලා තියෙනවා අපේ බුද්ධ දර්ශනයට අනුව අපි මේ ලෝකයට උත්පත්ති ලැබුවොත් උත්පත්ති ලැබුවා වගේම අපි යම් දවසක අපිට මරණයත් අනිවාර්යයෙන්ම නියතයි කියන දේ උතුම් බුද්ධ දර්ශනය අනුව අපි මේ දේ දන්නවා. ඉතින් මම හිතනවා මේ දුවගේ
කෙටි කාලේ ආවිසව මිය පල්ලෝ ගියා. ඉතින් අපි ඊළඟ ආත්මයේදීවත් මෙවන් අකාල මරණයකට ගොදුරු නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ අපේ දුවට අමා මහණින් නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමින් හතරවන රෙජිමෙන්තු ශ්‍රී ලංකා සංඥා බලකායේ අන්දෙල්දාත්මා ප්‍රමුඛ සියලුම නිලධාරීවරුන්ගෙන් සහ සියලුම නිලයන්ගේ ශෝකයේ මේ අවස්ථාවේ මා ප්‍රකාශ කරමින් මගේ කතාව මින් අවසන් කරනවා.